හායි ලංකා රස විමනට ඔගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අපි අද ගෝවා මලක් තෙල් දාමු. මේ වගේ රසට ගෝවා මලක් තෙල් දාන්නේ කොහොමද කියලා අපි අද බලමු. මේක ඇත්තටම හරිම රසයි. මෙන්න මේ වගේ හොඳ ගෝවා මලක් තෝරගන්න ඕනේ. ගෝවා මල් කියන්නේ පණුව ඉන්න පුළුවන්. පණුව ගොඩාක් ඉන්න එකක් තමයි ගෝවා මල් කියන්නේ. මේ වගේ ලස්සනට තිබුණොත් පණුව ටිකක් හරි අඩුයි. මේ වගේ නැට්ට පැත්තෙන් මේ වගේ තද පාට ටික කඩා ගන්නවා. මේ කොළ තමයි තියෙන්නේ. මෙන්න මේ ටික කඩා ගන්නවා. අර බලන්නකො කොළ ඇතුලෙන් සමහර ඒවා ටිකක් සවුත් වෙලා වගේ පේනවා. මෙච්චර ලස්සන මලකත් ඒ වගේ චුට්ටක් තියෙන්න පුළුවන්. ඒකෙන් හොඳ මලක් තමයි අපි තෝරගන්න ඕනේ. මේක අතින් ටිකක් තදයි. නමුත් පිහියෙන් උනත් කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ හරිම ලස්සනට ගෝමල තියෙනවා. චූට්ටයි සවුත් වෙලා තියෙන්නේ. දැන් මම මේ ගෝමල කපා ගන්නවා. එන්නකෝ. අපි බලමු මේක කොහොමද කපා ගන්න කියලා. මම දැල්ල අරගෙන මෙන්න මේ ආකාරයට පිහි අරගෙන අර ලොකු කෑල්ල කපලා අයින් කර ගන්නවා. මේ කොළ ටිකත් කපලා අයින් කරනවා. ඊළඟට අර බෙදුම් පැත්තෙන් මෙන්න මේ වගේ කපලා කොටස් වෙන් කර ගන්න ඕනේ. වැඩි වැඩ දාන්න ගියාම ඉතින් මේ වගේ දේවලුත් වෙනවා. ගණන් ගන්න එපා. දැන් අපි මේක කපලා වෙන් කරගමු. පිහි අරගෙන මෙන්න මේ වගේ චූටි කෑලි කපා ගන්නවා. මේ තියෙන්නේ. මෙන්න මේ ආකාරයට අපි මේකත් කපනවා. ඉස්සෙල්ලාම ලොකු ලොකු කෑලි ටික කපලා වෙන් කර ගන්නවා. මේක ඇත්තටම හොඳ ගෝවා මලක්. හොඳ ප්‍රෙෂ් එකට තියෙනවා. එක තැනක් විතරයි මම සවුත් වෙලා තියෙනවා දැක්කේ. මෙන්න මේ වගේ කෑලි කෑලි වලට වෙන් කරගන්න තියෙනවා. මෙන්න මේකේ පොඩ්ඩක් සවුත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ. අපි එන්නේ කෑල්ලේ ඒ සවුත් වෙච්ච කොටස අයින් කරගන්නවා. ඒවැ පණුව ඉන්න පුළුවන්. ගෝවා මල් කියන්නේ එක එක විචිත්‍ර පාට වලින් පණුව ඉන්න පුළුවන් జాතියක්. මෙන්න මේ ආකාරයට ඒ වගේ කෑලි ටික කපලා අයින් කරගන්නවා. මේ ආකාරයට සම්පූර්ණ ගෝවා මලම කැබලි වලට වෙන් කරගන්නවා. මේ මහත කෑල්ල අයින් කරනවා. අපි ගෝවා මල විතරමයි ප්‍රයෝජනට ගන්නෙ. බලන්න දැන් අන්තිම ටික හරිම අතින් කඩා ගන්නත් ලේසියි. මම මේ සම්පූර්ණ විස්තර ටික පෙන්වන්නේ නොදන්න කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න. ඔයගොල්ලෝ මේව දන්නව ඇති. දන්න අයටත් දැනගන්න තමයි මම කියන්නේ. ගොඩාක් නොදන්න අය ඉන්නවනේ ඒකින්ද මම දැනගන්න තමයි හැමෝටම පැහැදිලි වෙන විදිහට මේක කියලා දෙන්නේ. මෙන්න මේ වගේ චූටි චූටි කෑලි වලට කඩා ගන්න ඕනේ. මොකද අපි මේ ටික තම්ම ගන්නවා. මේ වගේ භාජනයක් අරගෙන ඒ වගේ පොඩි පොඩි සයිස් වලට වෙන් කර ගන්නවා. දැන් පිහි අරගෙන අර වගේ ලොකු ඒවා මෙන්න මෙච්චර විතර කෑලි වලට කඩා ගන්නවා. මල අර කැපිලා යන්නේ නැති විදිහට තමයි ගන්න ඕනේ. නැත්තම් කුඩු වෙලා අහක යනවා අපරාදේ. ධාරයෙන් තමයි පැල්ම දා ගන්න ඕනේ. එතකොට මෙන්න මේ ආකාරයට වෙන් කරගන්න ලේසියි. ලොකු ඒවත් මේ වගේ පිහිය තියලා වෙන් කරගන්න තමයි තියෙන්නේ. දැන් මම මෙන්න මේ වගේ ඔක්කොම ටික වෙන් කරගත්තා. මං හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් මම මේ ටිකට ලුණු ටිකක් එකතු කරගන්නවා. මොකද පණුව ඉන්න පුළුවන්. ලුණු දාගන්න එකයි. අපි ලුණු දාලා සාමාන්‍යයෙන් ටික වෙලාවක් තියාගන්න ඕනි. ඊට පස්සේ මම වාජනයකට වතුර දාගෙන කහ ටිකක් එකතු කරගෙන තියෙනවා. අපි දැන් මේ ගෝවා මල් එක තම්ම ගන්න යන්නේ.
ගෝමල් අපි තෙල් දාන්නනේ යන්නේ. උයද්දි තම්බන්න නැති වුණාට තෙල් දාද්දි තම්බන්න ඕනි. මේ වගේ කහයි ලුණු ටිකක් දාගෙන තියෙන්නේ. කහ දාගත්තේ භාජනයේට මේ ගෝමල් ටික එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳට තම්බ ගන්න ඕනි. හැන්දක් අරගෙන ටිකක් කලවම් කරලා හොඳට තැම්බෙන්න අරිනවා. කහත් අපි අනිවාර්යෙන් එකතු කරගන්න ඕනි. ගෝමල් වල මොනවා හරි විස බීජයක් තිබ්බොත් අයින් වෙලා යනවා. මෙන්න මේ ආකාරයට තැම්බීගෙන එනවා. ගෝමල් එකට ලස්සන කහ පාටකුත් එකතු වෙලා තියෙනවා. තව ටිකක් තැම්බෙන්න අරින්න ඕනි. ගෝමල් එක හොඳට තැම්බෙන්න ඕනි. නැත්තම් හයිය ගතිය එනවා. මෙන්න මේ ආකාරයට මේක තැඹුවා කියලා බෙරි වෙලා යන්නේ එහෙම මොකුත් නැහැ. මේ ආකාරයට තැඹුණාම ඇති. දැන් මම අර ගෝමල් ටික පෙරලා ගන්නවා. පේනව නේද? දුම් දානවා. දැන් මම ලොකු ලුණු මම මෙතන වැරණියා එකතු කරගෙන තියෙනවා. කරපිංචා, කුරුඳු පොතු, රම්පි, කපාගත්තු සුදු ලුණු තියෙනවා. ගෝමල් තෙල් දාන්න ඉතින් හරිම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඕනි වෙන්නේ. මම දැන් සෝස් පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් ටිකක් එකතු කරගන්නවා. මම සෝස් පෑන් එකක් එකතු කරගන්න හේතුව තෙල් ටිකක් අඩුවෙන් යන්නේ. ඔයගොල්ලන්ට කැමති තාච්චියක් මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන්. තෙල් ටික රත් වීගෙන එනකොට මම ගෝමල් ටික හරිම ප්‍රවේශමෙන් එකතු කරගන්නවා. මොකද තෙල් වලට වතුර මුසු වුනහම විසි වෙන්න බලන හින්දා. දැන් තියෙන්නේ හරිම පොඩි දෙයක්. අපි දැන් තම්බගත්ත ගෝමල් ටික එකතු කරගෙන හොඳට ලා දුඹුරු පාටක් එනකම් බැද ගන්න තමයි තියෙන්නේ. මේක ඔයගලන්ට ගැඹුරු තෙලේ වුණත් බැද ගන්න පුළුවන්. තෙල් ටිකක් වැඩිපුර කන්න කැමති නැති හින්දා මම මේ ප්‍රමාණයට බැද ගන්නවා. මෙහෙම බැදගත්තා කියලා රසයේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඇත්තටම ගෝමල් මේ විදිහට තෙල් දාගත්තාම ගෝමල් කන්න නැති අය වුණත් කනවා. ඒ තරම්ම හරිම රසයි. දැන් මම මේ ටික හැන්ද භාවිතා කරලා එහෙට මෙහෙට පෙරලා හොඳට ලා දුඹුරු පාටක් එනකම් බැද ගන්නවා. ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගන්න. ගින්දර වැඩි කරගත්තාම බැදිලා වැඩි වෙලා කළු වෙන්න බලනවා. සාමාන්‍ය ප්‍රමාණයට බැදුනහම හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ විදිහට දුඹුරු පාට පොඩි පොඩි ඒවා ආවට පස්සේ මේක සාමාන්‍ය ප්‍රමාණයට බැදිලා. ගොඩාක් බෙද ගන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේක තම්බගෙනනේ තියෙන්නේ. තෙලෙන් මලව ගැනීමක් වගේ තමයි කරන්නේ. මේ ආකාරයට හොඳට කලවම් කර තව චුට්ට වෙලාවක් බෙද ගන්නවා. ගෝමල් එක මෙහෙම බැදීගෙන එනකොට දැන් මම අර ඊතුරු අමුද්‍රව්‍ය ටික එකතු කර ගන්නවා. කපාගත්ත සුදු ලුණු, රම්පේ, කරපිංචා, ලොකු ලුණු ඒ ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට මේ අමු මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. නැත්නම් මාළු මිරිස් එකතු කරගන්නත් පුළුවන්. මං වැරණියා තමයි මොකද මං ගෙදර හිටවගෙන තියෙනවා. වැරණියා තියෙන හින්දා මම වැරණියා එකතු කරගන්න. හැබැයි මම මේ වෙලාවේ එකතු කරගන්නේ නැහැ. ඒක මම තරමක් අමු ප්‍රමාණයට තමයි කන්න කැමති. ඕගොල්ලන්ට මාළු මිරිස් තියෙනවා නම් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. ලුණු ටික මේ විදිහට එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ගෝමල් එකට ලොකු ලුණු ටිකක් වැඩියෙන් දාගන්න. එතකොට හරිම රසයි. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. ගෝමල් තෙල් දාන එක මෙච්චර දිග වීඩියෝ එකක් ගෙනාවේ මම ඔයගලන්ට ගෝමලක් හරියටම අර පියලි විදිහට වෙන් කරගන්නේ කොහොමද කියලා දැනගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා කහ, මිරිස් කුඩු, ලුණු, ගම්මිරිස් කුඩු. මේවා අපිට රසය අනුව එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ ඔයගලන්ට කෑලි මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. මම කෑලි මිරිස් එකතු කරගන්නේ නැහැ. මොකද මම ගොඩාක් වෙලාවට කෑම සැර කරගන්නේ ගම්මිරිස් වලින් හින්දා. මොකද ගම්මිරිස් අපි වැඩිපුර කෑවට ශරීරයට අහිතකර නැහැ. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ ටික හොඳට මැලවුණාට පස්සේ අපේ මම වැරණියා ටික එකතු කරගන්නවා. ඔයගොල්ලෝට මාළු මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. නැත්නම් බෙල් පෙපර් උනත් එකතු කරගන්න පුළුවන් ලස්සන පාටවල් වලින්.
මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මං කියනවාට ඕගොල්ලෝ මේ රෙසිපි එක try කරලා බලන්න. ඇත්තටම ගෝමල් මාරම රසයි. මම ගෝමල් ගොඩාක් දුරට තෙල් දාලා තමයි කන්නේ. මෙහෙම හැදුවම ඇත්තටම හරිම රසයි. දැන් මම මේ වෙලාවේ අර වැරණියා ටික එකතු කරගන්නවා. මේ ටික බාගෙට මැලවුණාම හරිම රසයි. එහෙනම් ඕගොල්ලොත් මේ වගේ ගෝමලක් ගෙනාවම මේ විදිහට try කරලා බලන්න. try කරලා බලලා අදහස් කමෙන්ට් අනිවාර්යෙන් දාන්න. මේ වගේ රසවත් වීඩියෝ බලන්න ඕගොල්ලෝ කැමති නම් ලංකා රසවිමන YouTube channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. bell icon එක click කරොත් මම දාන අලුත් වීඩියෝ ඕගොල්ලන්ට notification එකකින් ඉක්මනට එනවා. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට ඕගොල්ලන්ට හැමෝටම thank you.